මගේ වගා විනාශ කරන්න ආපු මාරයා. සමානේ වලුත් මං හිතේ අල හැදෙන්නේ නැති නේ කියලා. ඕනේ මේ. ප්‍රෙෂර් හන්ටින් වගේනේ. ඒකනේ. එන්න ඔයන්නේ ගලවන්න. මට සෙට් වෙන්නේ නැහැ. මං අතන වැට ගහන්න. කොහොමද දාන්සලා? නිකන් නෙමෙයි ආ කැෂුත් තියෙනවා. කොනිචිවා. සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අලුත් දවසක්. අපි ඉතින් මේ යනවා අපේ හතකට ගිහිල්ලා එන්න ඕනි කියලා. අද උදේම කිව්වට උදේමත් නෙවෙයි. දැන් උදේ 10 මාරට 11ට විතර ඇති. දවස් දෙක තුනකින් ඒ පැත්තේ යන්නත් බැරි වුණු නිසා අද නිවාඩු දවසකුත් නිසා අපි දෙන්නම තීරණය කරා හතකට යනවා ගිහිල්ලා ඒකේ තියෙන වැඩ ටිකක් ඉවර කරලා එනවා කියලා. මේ දවස්වල ටිකක් රස්නේ නිසා ගොඩක් වෙලාවට ආවට පරිසරය වේලිලා වගේ තමයි තියෙන්නේ. ඒත් ඊයේ මුළු රෑම වැහැපු නිසා අද උදේ බලනකොට ආවට පරිසරය හරිම නැවුම්, හරිම ලස්සනයි. හරි අපි ආවා. මේ තියෙන්නේ මගේ අල වගාව. මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම අල හිටවනවා. ඒව පුංචියට දලු දාලා උඩට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මගේ අල වගාවේ තත්ත්වය තමයි ඒකනේ. එක තක්කාලි ගහක් මැරිලා. තක්කාලි ගහක් මැරිලා. මොකක් වෙලද දන්නේ? බලන්න ෂෝන්නේ. ඒක ඔක්කොම පණුව ගහලා නේ? ඔය යටේ අනේ අයින් වෙන චුට්ටක් සමන්ලුත් එක්ක ගන්න. මේ තියෙන්නේ මගේ කේල් පැල වගාව. ආපු ගාම ඒ ටික දැක්කම නම් මට හරියට දුක හිතුණා. බලන්නක වෙලා තියෙන දේ ඔක්කොම කේල් පැලවලට පණුවෝ ඇවිල්ලා. පණුවෝ කේල් පැල ටික ඔක්කොම කාලා දාලා. තවත් ගොඩාක් ඉන්නවා. පණුවෝ එන්නේ නැති වෙන්න කරන්න පුළුවන් ස්වභාවික බෙහෙතක් ගැන යාළුවෙක් අපිට කිව්වා. ඒත් අපිට ඒක හදාගෙන එන්න අමතක වුණා. කොහොමද දැන් ගෙදර ගිහිල්ලා එන්න වෙලාවක් නැති නිසා අනිවාර්යයෙන්ම මම හෙට ඒක කරනවා කියලා හිතාගත්ත. හෙට උදේම ඇවිල්ලා. මේ තියෙන්නේ මගේ කංකුම් පාත්තිය. මෙතෙන්ට ආපු ගාම මම මුලින්ම කරන්න ගත්තේ වල් පැල ටික ගලවන එක. දවසෙන් දෙකෙන් වල් පැල ඇටි වලින් පොළව වහ ගන්නවා. මේ ඔක්කොම පැල ඇටි ටික නම් අතින් ගලවලා විනාශ කරන්න අමාරුයි. ඉතින් පුළුවන් ප්‍රමාණයක් හරි මේ මගේ පැල වටේ තියෙන වල් පැල ඇටි ටික හරි ගලවලා ඉවර කරනවා කියලා තමයි මම හිතුවේ. මොකද්ද කියන්නේ? එන්නම්කෝ. නිකම්ම මේ වගේ වල් නම් අරන් වෙන්නේ ඕසි. ඔයා එන්න ඔයන්නේ ගලවන්න. මට සෙට් වෙන්නේ නැහැ. මං අතන වැට ගහන්න.
මේ දැන් මම හිතවන්නේ මිරිස්. ලංකාවේ සැර මිරිස්. ළඟදී ලංකාවට ගිහිල්ලා ආපු අපේ යාළුවෙක් තමයි මට මේ මිරිස් පැල දුන්නේ. ඒත් එක්කම තව සුදු කොච්චි පැලක් තියෙනවා 2ක් 3ක් විතර. හිටවල බලනවා හරියාවිද නැද්ද කියලා. මෙහි අමු මිරිස් වර්ග කීපයක්ම තියෙනවා. නමුත් ඒ එකක්වත් සැර නැහැ. ඒ කියන්නේ තියෙනවා ඇති, මට එහෙම හම්බෙලා නැහැ සැර මිරිස් වර්ග. බණ්ඩක්ක නෑ මේ නීවිතියට පැනලානේ මේක ඇස්සේ. ඔව් ඔව්. අරගේ බණ්ඩක්ක නැරිලා. අක්කාලිය අත ටික කපලා හිටියා හරි නේද? මේ සුදු කොච්චි කන හරියයිද දන්නේ? හා සුදු කොච්චි. හරිය. සුදු කොච්චි. මම දැන් මේ කරන්නේ තක්කාලි ගසලා අතු කපලා අයින් කරනවා. අතු කපලා අයින් කරනවා කියන්නේ ගහට අනවශ්‍ය අතු තියෙනවානේ. එතකොට මේ ගෙඩි හැදෙන්නේ ඒක බාධාවක්. ඒ නිසා අනවශ්‍යයි කියලා හිතන ඔක්කොම අතු ටික මම මේ විදියට කපලා අයින් කරා. පහුගිය අවුරුද්දේ අපි මේ විදියට වගා කරනකොට අපිට ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් තිබුණේ නැති නිසා මේ ගොඩක් දුරට තක්කාලි නාස්ති වුණා. අරක පටවගෙන ආවේ නෑනේ. මොකද? ලී මේ જાති ලී එකක් තිබ්බනේ. මතක වුණා. අපිටත් එකක් ගේනවා යාල්. මට දැන් මම ඒකින් දම්බල එක හදන්න කියාද. අයියෝ මගේ කේල් පැලවලට වෙලා තියෙන වින් ඇහියක්. මම දැන් මේ කරන්නේ මේ කේල් අතු ටික ඔක්කොම කපලා අයින් කරන්න හදන්නේ. මගේ වගා විනාශ කරන්න ආපු මාරයා. මගේ වගා විනාශ කරන්න ආපු මාරයා. පෙන්න. මේ ඉන්නේ මගේ වගා විනාශ කරන්න ආපු මාරයා. ඔය ඉන්නේ.
අපි බලමු හස්බන්ඩ් මොකද කරන්නේ කියලා. එයාට කුණු ගොඩවල් පේන්න බෑ. එයා කුණු ගොඩක් අස් කරනවා මං හිතන්නේ. ගොඩක් මහන්සි වෙනව නේද? මොකද කරන්නේ? සුයි කපල වලට පුදුම සැපක් නේද ඔයා දෙන්නේ. ඒවට විතරයි. නිකන් නෙමෙයි කැෂුත් තියෙනවා. කැෂු නෙවෙයිද කොහෙද? ආමන්ද? මම දැන් මේ කරන්න හදන්නේ මේ මුකුණු වෙන පාත්තිය හරියට හදාගන්න. මුකුණු වෙන දඬු ටික හරියට මුල් අදිනකම් මම එක තැනකට වගේ මේ හිටවලා තිබුණේ. දැන් ඒවා කොළ ඇවිල්ලා ලස්සනට දළු දාලා මං ඊට පස්සේ එතනින් ගලවලා ලස්සනට පාත්තිය විසිරීලා යන විදියට හිටවන්න තමයි මේ හදන්නේ. ඔව්නේ. ස්ට්‍රෝබෙරිත් නේ. ඒක ගැන අපි දැන් ගොඩක් වෙලා කතා කරා. අල තියෙන ස්ට්‍රෝබෙරි තියෙනවා, ගහලා තියෙනවා. අල තියෙන ස්ට්‍රෝබෙරි. තනින් තනින්ද ගලවන්නේ? දැන් මේ කරන්නේ මේ තක්කාලි අතු කපල ඉවරුණු තක්කාලි ගස් වලට මේ තක්කාලි ගස් හුළඟට පෙරලෙන්නේ නැති වෙන්න රඳවනයක් විදියට ලී පතුරු බඳින්න තමයි. නැත්තම් හයියෙන් හුළඟ ආවම තක්කාලි බිම නිදා ගන්න try කරනවා. අපි ඊළඟ දවසේ එනකොට තක්කාලි බිම නිදි. මේ විදියට මම තක්කාලි ගහෙන් ගහට ලී පතුරු තියලා බැන්දා. එතකොට උලඟක් ආවත් ඒවා පෙරලෙන් තියෙන ප්‍රතිශතය අඩුයි.
මේ තියෙන්නේ මගේ කියුරි පැල. ඒවා නම් උඩෙන් දැල අල්ලගෙන දවසින් දවස උඩට යනවා පේනවා. ඊළඟට මේ තියෙන්නේ දඹල. මේ තියෙන්නේ බීට්රූට් පැල. බීට්රූට් පැල කියන්නේ මේ මම වෙනම තව බීට්රූට් වගා කරලා තියෙනවා. ඊට අමතරව තව බීට්රූට් ඇට පැකට් එකක් ගෙනල්ලා පුංචි ඉඩ කොටසක මම මේ තවන් දැම්ම පැල වෙයිද නැද්ද කියලා බලන්න. ඒව ඔක්කොම පැල වුණා. ඊට පස්සේ මම එතනින් බීට් පැල අරගෙන වෙන ඉඩ තියෙන තැන්වල ආයෙමත් හිටෙව්වා. මේ තියෙන්නේ බෝංචි. බෝංචි කිව්වට පඳුරු බෝංචි. මම ලස්සන්ට බෝංචි හිටවන්න මැස්සකුත් හදලා ගෙනෙල්ලා බෝංචි පැල හිටෙව්වා. බලනකොට ඒවා වැල් යන බෝංචි නෙවෙයි පඳුරු බෝංචිලු. ඔයාලා දකින්න ඇතිනේ මගේ පුංචි වගාව. කොච්චර ලස්සනට වගා කරත් සත්තුන්ගෙන් ඒක බේර ගන්න එක තමයි අමාරු. එක්කනේ කේල් පැලවලට වෙලා තියෙන දේ. මේ තවත් දවසක් මම කරන වැඩේ ඊළඟ දවසේ උදේම කේල් වල පණුවන්ට බෙහෙතක් හදාගෙන ආවා. දෙන්නම් මං අද පප්පලට. පණුව විනාශ කරන ක්‍රමයක් තියෙනවා කියලා මේ පණුනාශකය ගැන අපිට කිව්වේ යාළුවෙක්. එයා කරලා බලලා ඇති මං හිතන්නේ. සුදු ලූණුයි මිරිස් කුඩුයි ගම් මිරිස් කුඩුයි වොෂින් පවුඩර් චුට්ටකුයි තව මොනවද එච්චරයි. ඒවා ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ස්ප්‍රේ බොටල් එකකින් ස්ප්‍රේ කරන්න කියලා තමයි කිව්වේ. ඒ කියපු විදිහටම මම දැන් මේ ඒක හදාගෙන ඇවිල්ලා පැලවලට ස්ප්‍රේ කරන්න තමයි හදන්නේ. හරියාවිද නැද්ද දන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම මම කරේ කේල් පැල වල මේ කොළ ටික ඔක්කොම කපලා අයින් කරා. අලුතෙන් එන්න තියෙන කොළ ටික විතරක් ඉතුරු කරා. කේල් වලට අමතරව මම කංකුම් පාත්තියටත් ඒ ස්ප්‍රේ කෙන් ටිකක් ස්ප්‍රේ කරා. ඉන්නේ. ඕකේ ඉන්න.
ඕයි. ඔයාගේ කෙනෙක් ගන්නකෝ. ඔයාලා දැක්කනේ මගේ ලස්සනට හැදිලා තියෙන අල වගාව. හිතෙන විදියට දැන් නම් ඒකේ අල ගලවන්න කාලේ හරි වගේ. මට ඉවසගෙන ඉන්නම් බැරි පාර මම කරන්නේ ඊළඟ දවසේ ගිහිල්ලා අල ගහක් ගලවලා බලනවා කියලා හිතුවා වගේම ලස්සනට අල හැදිලා. හැබැයි තාම ලොකු වෙලා නැහැ. තව ටික කාලයක් තියෙන්න වේවි මේ හොඳ පළදාවක් ගන්න නම්. ලොකු වෙලා නේ එකක් ගලවන්න. තියාසාව. ලෝබයි. ලෝබයි. නංගි. මේ මෙන්න මේක හොයනා. Oh. අදින් අකේ මේ උඩින් ඇල්ලුවට කමක් නැහැ නැත්නම් යටි. ඔමිනේ. ඔය ටික මේ මේකෙන් ගත්තා නම් දිග අතර ගත්තා නම් හරියට. තාම චූටි හැබැයි. යටක් ඇත්තේ. අනියක් ඒ ඕ චූටි තමයි. මේ පඳුරෙන් අල්ලලා ගලවන්න ඇති. බස් අර මෙහෙම කියන්නේ. ඊට වැඩි තියනවා නේද? පොළොවට අඳුම නේද බලන්න. උලානා පොළොවට වැදලා නේද ගලවන්න. අර මේ කරන්නත් පාරේ. මේකේ පොළොව. අපේ කැටි දුරන්දන කියන්නකෝ. ආන්නේ ඒකේ තියලා බලව. නාල කෑල්ල. සමහරේ වලක මං හිතුවේ අල හැදෙන්නේ නැති වීඩියෝ. ඕනේ මේ. ප්‍රෙෂර් හන්ටින් වගේනේ. ඒකනේ. මෙන්න මේ විදියට තමයි දවස් 3ක් එක දිගට හතකට ගිහිල්ලා අලත් ගලවලා මම්මගේ ඔබට එන්නේ ගහලා අලත් ගන්නලු. මාත් ඇයිලු මේක. අල ඉතවන්නේ. උඩක් උඩට. නෝන අල බයින වෙදී හොඳද? හැබැයි ඒකෙන් අය අලක මේ වලට එනවා නේ. අඩේ ෂෝක්කනේ. මං හිතුවේ නෑ හරියයි කියලා. එලයි. සුසු. නෑ දෙකක්. ඉහළට ගත්තත් පාඩු. ඒ මාස දෙකටනේ. දෙකක්ද නංගි? ඕනේ. දෙකයි. දෙකකුත් නැද්ද? ඇති ෆෝන් එකේ මේ වීඩියෝස්. මාත් එක්ක එකතු වෙලා මේක බැලුවට සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඊළඟ vlog එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.